මේ සමස්තයම කියන්නේ මේ ලෝකෙත් ඒ ලෝකෙ හම්බෙන මම එකම විකෘතියක පැතිකඩ දෙකක් කියලා තේරෙන්නේ නැහැ සාමාන්‍ය මනසට. ඒක නිසා තමයි ওই ප්‍රශ්නේ අපිට ඇයි මේක මට නොතේරෙන්නේ? මම මේ මෝඩකමට අහු වුණේ කොහොමද කියලා හොයනව නේද? දැන් ඔය හොයන්නේ ඔයානේ. ඔයා මුල් වෙලානේ ඔය ප්‍රශ්නේ හොයන්නේ. ඔයා කියලා අදහසක් තියෙන්නේ. දැන් ඔයා ඉන්නවා කියලා 100% විශ්වාසයක් තියෙන නිසා තමයි ප්‍රශ්නයක් ඇත්ත වෙලා තියෙන්නේ. පේනවද? ප්‍රශ්නයක් ඇත්ත වෙලා තියෙනවා. මොකද්ද? මේ මෝඩකම අපිට පේන්නේ නැත්තේ ඒ කියන්නේ මේ මෝඩකමට අපි අහුවෙන්නේ ඇයි කියලා. හරිද? එතකොට මේ මෝඩකමට අපි මේ මෝඩ වැඩේට මේ මෝඩ ක්‍රියාවලියට අපි අහුවුන විදිය හොයන්නේ කවුද? ඇත්ත වෙච්ච ඔයා. ඔයා ඉන්නවා කියන එක ඔයාට ෂුවර්නේ. ඒ කියන්නේ කිසිම වෙලාවක පේන්නේ නැහැ. හොයන මගේ වරදක් පේන්නේ නැහැ. මම ඇත්තයි. ඒක නිසා තමයි මට මේ මෝඩකම හොයාගන්න ඕන වෙලා තියෙනවා. කොහොමද මේකට මම අහුුනේ කියලා. හරිද? මම මේකට අහුුණා කියලා හොයන එකත් මෝඩ. මේකට මම අහුුනේ කොහොමද කියලා හොයන කවම මෝඩකම. ඒ ප්‍රශ්නේ සහ ඒ ප්‍රශ්නේ නෝ නේද? මම මේකට අහුුනේ කොහොමද කියලා. මම මේකට අහුුනේ කොහොමද කියලා හොයන අන්නේ concept එකම ඒ ටිකම යථාභූතය නොදන්න නිසා තමයි ඔය දෙයක් ගැන කෙනෙක් හොයන්නේ. ඒ කියන්නේ මම ඉඳගෙන සත්‍යයක් සොයනවා. මම ඉඳගෙන මේක උනේ කොහොමද කියලා ඇත්තක් හොයාගන්න හදනවා. කවුද හොයාගන්නේ? මම ඉඳගෙන හොයනවා ඇත්ත. මොකද්ද? මේ මෝඩකමට ඇයි මම රැවටුනේ කියලා. මම රැවටිච්ච විදිය හොයාගත්තාම ඔයා හිතනවා මට දැන් මේක තේරුම් ගත්තොත් හරි මේ මෝඩකමට මං කොහොමද වුනේ කියලා. ඔයාට පේන්නේ නේද? ඒ මෝඩකමේම ප්‍රතිමූර්තියක් කියලා මම කියන්නේ. එහෙමනම් පේන්න. අන්න ඒකම තමයි ওই ප්‍රශ්නේ ගැන හොයන්නේ. ඒ කියපු ඒක නැතිනම් ලේසියෙන් පේන්නේ නැහනේ. ඒක මේ හිතන කැලල ඔය හොයන්න හදන එකයි ඒ හොයන්න හදන මෝඩකම හොයන්න හදන ඔයයි මෝඩකම නම් ඔයාට පේනවා මෝඩකමක් ඇති මොකක් හරි කියලා. හැබැයි ඔයාට ඔයා ඉන්න බව 100%ක් ඇත්ත කරන් ඔයා හොයන්නේ අර මෝඩකම මොකද්ද කියලා. මෝඩකම හොයන්න හදන්නේ කවුද? මම. ඉතින් ඒක තමයි කියන්නේ අර නොදන්නාකම එවනත විද්‍යාව කියන එක ලෝකයාට සාමාන්‍ය මනසට ගෝචර නොවන නිසා තමයි මේක බුදු කෙනෙක්ම පෙන්වන්න ඕන. කිසි ශාස්ත්‍රවරයෙක් පෙන්වලා නැත්තේ. එතකොටයි බුදු කෙනෙක්ම මේක පෙන්වුවේ ලෝකෙට ඇවිල්ලා. ඇයි මේක අර පුබ්බේ අනුනුස්සතේසු කිව්වේ? ඇයි මේක පෙර නොඇසූ විරු හැමෝම ලෝකේ ශාස්ත්‍රවරු විසඳුම් හෙව්වේ ශාස්ත්‍රවරය ඇත්ත කරා. හරිද? හැමෝම හෙව්වේ මේ ලෝකෙන් ගැලවෙන්න හරි මොකක් හරි විසඳුමක් හෙව්වේ ඉන්න මම ඇත්ත කරා. හැම ශාස්ත්‍රවරයටම ශාස්ත්‍රවරයා ඇත්ත කියන එක 100%ක් ඇත්ත වෙලා තියෙන්නේ. කිසි කෙනෙකුට තමන් ගැන සැකයක් නැහැ. හොඳේ ඕනනම් බලන්න. කිසිම ශාස්ත්‍රවරයෙකුට තමන් ගැන සැකයක් නැහැ. හරිද? එයාට සැකේ තියෙන්නේ මේ ලෝක නිර්මාණය ගැන විතරයි සැකේ තියෙන්නේ. එතකොට මේ ලෝකේ තියෙන මේ නිර්මාණය වෙච්ච ලෝකෙන් ගැලවෙන්න හොයන අර කෙනාගේ අඩුපාඩුවක් කාටවත් තේරුන්නේ නැහැ නේද ශාස්ත්‍රවරු කිසි කෙනෙකුට.
ඒක තේරෙන් ගන්න බෑනේ. ඒක තේරුම් ගන්න බෑ. කිසිම ශාස්ත්‍රවේදියෙකුට ඒ තමන් දෙයක් ගැන හොයන දේ අඩුපාඩුවක් නිසා හොයනවා. මොකක් හරි ඒකේ සත්‍යයක් හොයාගන්න, එක්ක මේ තියෙන ලෝකෙන් ගැලවෙන්න, මේ මොකක් හරි මේ තියෙන දුකෙන් ගැලවෙන්න හරි විසඳුම් හෙව්වා. හැබැයි ඒ ඔක්කොම විසඳුම් හෙව්වේ මට. හැම එක්කෙනෙම විසඳුම් හෙව්වේ මට. මම කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. එතකොට බලන්න මේ බුදුහාමුදුරන්ගේ විශේෂත්වය තමයි හරිද? හොයන කෙනත් මේ විකෘතියම ප්‍රතිමූර්තියක් කියන එක. ඒක ලේසි නෑ. හොයන කෙනා මේ හැදිච්ච විකෘතියෙන්ම ප්‍රතිනිර්මාණයක් කියලා ඒකෙන්ම ප්‍රතිනිර්මාණයක් කියලා කාටවත් පෙනුන්නේ නැහැ. එතකොට ඒක නිසා තමයි මේක මේ බුදු කෙනෙක් පෙන්නන දර්ශනය කිසිම ශාස්ත්‍රයකට පෙන්න ගන්න බැරි. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ කේන්ද්‍රය, මම කියන කේන්ද්‍රයේ තියෙන ඒ කේන්ද්‍රයේම වැරද්ද. ඒ කේන්ද්‍රයම නිර්මාණය වෙලා තියෙන මෙන්න මෙහෙම විකෘතියකින් කියලා පෙන්වුවේ බුදු කෙනෙක් විතරයි. ඒක නිසා තමයි මේක කෙනෙක්ගේ හිතට කල්පනා කරලා හොයන්න බැරි. මේ කල්පනා කරනවා කියන එක තියෙන ඒකේ තියෙන වැරද්ද කෙනෙකුට කල්පනා කරලා හොයන්න බෑ. කල්පනා කරන එකේ වැරද්දක් කල්පනා කරලා දකින්න බෑ. ඇයි අපිට මොන එකක්ද තේරෙන්නේ? හිතනකොට හැම එකක්ම අපිට තේරෙන්නේ මම හරි කියලානේ. හරි විදියටම හිතන්න. ඔව් දැන් අර ගිනි පෙට්ටියයි ගිනි කූරේ බල්ලා ඵලයේ අරගෙන බලනවා ගින්දර නැහනේ. ඉතින් මේ හිතට තේරෙන්නේ කොහොමද? ඕනේ ගින්දර නැහනේ අර දෙකේ කියලා හිතනවා. කවදාකවත් තේරෙන්නේ නැහැ නේද? මේ අර දෙකේ නෑ කියලා හිතන කමින්ම අර නැත කියන අන්තයට කොටු වෙන බව තේරෙන්නේ නැහැ නේද? එහෙම තේරෙන්නේ. ඒ කියන්නේ ඵලය අර හම්බ වෙච්ච ඵලය නෑ කියන අන්තයකට වැටෙන බව සාමාන්‍ය මනසකට තේරෙන්නේ නැහැ කීයටවත්. ඒක නිසාම තමයි ඔය හේතුඵල ධහමට ඔය ගැටේට අහුවෙන්නේ. දැන් බලන්න ගිහිල්ලත් අහුවෙනවා. හේතුඵල අන්න ඒක තමයි. ඔව්. හේතුඵල කියන එකෙන් හේතුඵල ධමම උපදින්න අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන නා. මේකෙන් ගැලවෙන්න ඕනනේ. ගැලවෙන්න ගිහිල්ලත් ආයේ කොටු වෙන්නේ කොහෙටද? ආපහු හේතුඵල ධමම හැදෙන. මේ අන්ත දෙකට කොටු වෙන්නේ මේක හැදෙන මේ අන්ත දෙක ගොඩනැගීමත් එක්ක මේ හේතුඵල ධමත් නිර්මාණය වෙනවනේ. මේ ඇති කල්ලි මේ වේ, මේ නැත්තම් මේ නොවේ. මේ නැති කල්ලි මේ නෝ. ඉතින් ඔය ඇතනත ඒක තමයි අන්ත දෙකනේ. අන්ත දෙක. ඔය ඇතනත කියන අන්ත දෙක දකින්න තුරු හරිද? අර ගොඩනැගිච්ච හේතුවයි ඵලයයි කොච්චර අරහෙට මෙහෙට කරකැවුවට මේකේ වරදක් මේ හේතුඵල ධර්මයේ වරදක් හොයාගන්න බෑ. ආයි ගිහිල්ලා අන්තයකට හේතු වෙනවා, කොටු වෙනවා. ඒක තේරෙන්නේ නැහැ. මොකද මේ හිත උපදින්නේම ඔය හේතුඵල ධර්ම කියන දැනනේ. නාම රූප මේ සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපපච්ච සලආයතන. ඉතින් විඥානේ උපදින්නේ මොකද්ද? විද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥාන. ඉතින් මේ සංස්කරණය නොදන්න කමින්ම උපදින විඥානයකට මේ සංස්කරණය වෙන දේ වැරද්දක් කවදාවත් තේරෙන්න පුළුවන්ද? දෙයක් තියෙනවයි කියලා තේරෙනවනේ. දැන් සංස්කරණය කියන්නේ රූප වේදනා සංචාර සංඛාර සංඥා සංකාර ටිකෙන් උපදින පංච උපාදාන ස්කන්ධේ. හරිද? ඒකම තමයි විඥාණය බැසගන්නේ.
මේ විඥාණයට තේරෙනවා. දෙයක් සංස්කරණයක් වෙච්ච ගමන් ඒක තේරෙනවා, දැනගන්නවා කියන එක. ඉතින් කවදාකවත් අන්න අර මේ රූපය වෙන පිටක් ඒ කිව්ව විදිහට මේක මේ මනෝමූලික ක්‍රියාවලියක් කියලා මේක මේ මෙන්න මේ පහේ නොදැනගන්ම ඒ නොදන්නකම නිසාම බිහිවෙන උපදින පංච උපාදානස්කන්ධය ගැන තේරුම් ගන්න බෑ. මොකද ඒකෙන්ම තමයි විඥානයත් බිහි වෙන්නේ. ඒ සංස්කරණයෙන්ම තමයි. ඉතින් ඒ සංස්කරණයෙන් උපදින විඥානයකට ඒ සංස්කරණයේ වර්ධ කවදාවත් අල්ලන්න බෑ. කොච්චර කල්පනා කරත් සංස්කරණයේ වර්ධත් තේරෙන්නේ නැහැ. දැන් ගිනි පෙට්ටියයි ගිනි කෝරයි කියන එකයි අනිත් පැත්තට ඵලයේ ගින්දර කියන එකයි අරගෙන කොච්චර බැලුවත් තේරෙන්නේම ගිනි පෙට්ටියේ ගිනි කෝරේ ගින්දර නැහැ කියලානේ තේරෙන්නේ. ඒ පැත්තට තේරෙන්නේ. ඔව්. ඉතින් ඒක තේරෙනකොට ඒ තේරෙන එක වරදක් කියලා ආයෙ තේරුම් ගන්න පුළුවන්ද? අන්න ඒකයි මම අහන්නේ. එහෙම බෑ ඉතින්. එතකොට ඒක තමයි කියන්නේ ආයෙ කොටු වෙන්නේ ආයෙ නැතාන්තයකට වැටෙනව නේද? ඵලේ නැහැ කියන තැනට යනව නේද? අපි කරන්නේ මේ සංස්කරණය දකින්න එක නෙමෙයි. සංස්කරණය වෙච්ච දේ අරගෙන ඒකේ ඵලය අරගෙන ඒ කියන්නේ හේතුඵල ධම හැදුනට පස්සේ ඵලය හේතුවට ගලපනවා. ගැලපුවාම තේරෙනවා. ඔන්න ඕක තමයි ඉතින් සාපේක්ෂව. මේක තේරෙනවා. සාපේක්ෂව තේරෙනවා. මේක වැරදීනේ. එහෙම නැත්නම් මේකේ මෙහෙම එකක් නැහැනේ. එක්ක මෙහෙම එකක් තියෙනවා. ඔය කියන මොන ආකාරයකින් හරි තේරෙනකොට ඒ තේරෙන එක වරදක් කියලා තේරෙන්නේ නැත්තේ මොකද මේ විඥානයත් අර සංස්කරණයම කැල්ල පාට් එකක්. අර සංස්කරණයෙන්ම මෙයක් මේ විඥානයත් පැන නගින්නේ. ඒ කියන්නේ මේ විඥානයත් මේ සංස්කරණ ක්‍රියාවලියට ඒ සංස්කරණ ක්‍රියාවලියම එක ප්‍රතිඵලයන්නේ මේ විඥානයත් උපදින විඥානය. දැන් රූප වේදනා සංඥා සංකාර ටික ඒ වේදනාව දකින්න තිකම සංඥාව භවින් දකින්න තිකම නිසාම ඒ ප්‍රධාන දෙකනේ ওই දෙකේ ගැටේ වැටෙනකොට විඥාණයට තේරෙනවා. ඒ කියන්නේ නාමයේ රූපයට එකට ගැව්වා රූපය නාමයට එකට ගන්නවා. අර සංඥා ටික නිසාම පුටුවක් කියලා අඳුර ගන්නවා. අපි එහෙම ගමු. පුටුවක් කියලා මොකක්ද ඇහුවොත් කියනවා. හැඩතල වර්ණ ටික. හරි? ඒක නිසාම පුටුව පේනවා කියන එකකට අහු වෙනවා. එතකොට අර ඒ පෙනීම නිසාම ඒ පේන නිසාම අරකට ගාපු සංඥාව ඒ පුටුව කියන එක එකේ වරදක් තේරෙන්නේ නැහැ. මොකද පේනවා කියන එක දෘෂ්ටියෙන් ගැට ගහිලානේ අරක ගැට ගැහෙන්නේ වේදනාවත් එක්කනේ. වේදනාව කියුවා මම මෙතන පෙනීම කියන එක, විඳීම කියන එක, විඳිනවා කියන එක. ඒකට අරක ගැට ගැහුනට පස්සේ අපිට පෙනීම කියන්නේ අපි බෑගෙන ඉන්න තැනනේ. නිත්‍යසෝතමත අපි උප්පත්තියෙන්ම බෑගෙන ඉන්නේ කියන්නේ. කීයටවත් ඒකේ වරදක් තේරෙන්නේ නැහැ. ඒකට අර ඒ මදිවට අර ටික ගැට ගැහුණාම වේදනාවට සංඥාව ගැට ගැහුණාම මේක තව ටිකක් ඇත්ත වෙනවා මිසක් කවදාකවත් මේක මේ හොරේ අහුවෙන පැත්තට එක සිතුවිල්ලකින්වත් සැකයක්වත් මතුවෙන්නේ නැහැ. මතුවෙන්නේ නැහැ. අර පැත්තටම හැදිලා එනවා මිසක් කවදාත් පටිසෝත පැත්තට යන්නෙම නැහැ. පල්ලෙහාටම ගලන්න තමයි හැදිලා තියෙන්නේ. සිස්ටම් එක වැඩ කරන්නෙම පල්ලෙහාට තමයි ගලන්නේ. කොහොමද? මොකද ඒක ස්වභාවයෙන්ම මේ විඥාන ස්වභාවයම මේ නොදන්නාකම එයාගේ කෘත්‍යම ඒක නේ. එයාගේ මේකම ඒක. කෘත්‍යම ඒකනේ. ඔව්. ඒකෙන් ගහගෙන යනවා. සසර යන පැත්තටම හේතු සකස් වෙනවා මිසක් කවදාකවත් කරයි ඒක ඒ කියන්නේ දන්නේ එච්චර නිසා එකෙන් යනවනේ. ඔව්. කවදාකවත් ඒ හිතන එකේ වරදක් තේරෙන්නේ නැහැ.
ඒ කියන්නේ කොහොම හිතුවත් හරිනේ. දැන් හිතට මොකක් හරි තේරුණොත් තේරෙන එක වැරදි කියලා ඔයාලට තේරෙනවද? එහෙම ආයි අපි හිතලා මේ තේරෙනක වැරදි කියලා අන්න හිතුවත් ඒකට ඉතින් ආයි ඒක තේරලා අපි මේ හිතන්නේ කොහොමද දන්නවද? හිතලා ඉවර වෙලා ඊට පස්සේ හිතනවා අර හිතපු එක කලින් හිතපු එක වැරදි කියලා මම හිතපු එක. හැබැයි අපිට තේරෙන්නේ අපි ආයි තව තේරීමකට ගිහිල්ලා අර කලින් එක වැරදි කියන එක මට ආපහු තේරිලා. ආයි මොකද්ද ඉපදුනේ? අන්න අර නොතේ අර ඇත්ත හොයන්න ගිහිල්ලා බොරුවෙන්ම ආයි විඥානයක් ඉපදුනා. හැබැයි ඒ විඥානේ අපිට ෂුවර් මොකද දන්නවද? අර කලින් එක වැරදි කියලා නේ විඥාණයෙන් පෙන්නන්නේ. අනබා මේ කලින් අවස්ථාවේ පුටුව පේනවා කියන එකත් හරි කිව්වේ විඥානෙමයි. දෙවෙනි එකෙන් නම් කියනවා මේම පුටුවක් මේ අම්බ වෙන්න විදියක් නැහැ වේදනා සංඥා මේ සංඥා ටිකකින් ඒ කියන්නේ පාටක් නෙමෙයි හැඩයක් නෙමෙයි මේව නෙමෙයි පුටුව කියන්නේ. එහෙනම් පුටුවක් හම්බ වෙන්න බෑ කියලා ආපහු හිතෙන්ම කල්පනා කරනවා. ඊට පස්සේ හිතම කියනවා ඔය කිව්වට පුටුවක් කියලා හම්බෙන්නේ නැහනේ එක්ක එක සතර මහා ධාතු වල. එක්ක සුද්දාෂ්ටකාරී මොකක් හරි ආයෙ වෙන විකල්ප විදියට හිත තේරුම් ගන්නවා අරකම. දැන් පුටුව කියන එකෙන් ගැලුණා කියලා තමයි අපිට තේරෙන්නේ. දැන් මේ විඥානය පෙන්නනවනේ අරකේ වැරද්ද. හැබැයි වැරදි කියලා පෙන්නන එකත් ආයි අර බොරුවම අල්ලගෙන ඉපදිච්ච විඥානයක් කියලා පේන්නේ. අයි අර කලින් හිතපු එක ඒකම අල්ලගෙන නෙමෙයි පෙන්නන්නේ. අර කලින් හිතපු එක නම් වැරදි කියලා. දැන් ආයි වැරදි කියලා හිතන වැරදි කියලා උපදින විඥානය කවදාකවත් තේරෙන්නේ නැහැ මේකත් අර හොරාම තමයි කියලා මේ වෙන කතාවක් කියන්නේ. අතන හොරෙක් විදියට ඉන්නවා මෙතන අර හොරා සුදුරෙද්දක් පෙරව ගත්තා වගේ තමයි අර දෙවනි පාර හිතන තැන. ඒ කොහොමද හැදිලාමයි තියෙන්නේ නේ සකස් වෙලාමයි ඒකනේ මේක හිතන්නේ කොහොමද ඒ විදියට එතන රංගපාන හැඩේ ගන්නවා. ඒ හැඩේ ගන්නවා. දැන් ඒ කියන්නේ අර හිතන එක ඒක තමයි හැම වෙලෙම ඒ කියන්නේ හැම වෙලෙම වෙලා තින්නේ ඒක තමයි නේද? ඒ කියන්නේ මම මුකුත් කරනවයි කියලා එකක් මෙතන වෙලා නැහැ නේද? නෑ. අර දැන් අපි හිතමු මොකක් හරි දිව්වොත් වෙලා අවුව තියෙන වෙලාවක හැවණල්ලක් වැටෙනවනේ. පුටුවක් කෙලින් තියෙනවා හැවණල්ල වැටෙනවා. පුටුව ඇදේට දිව්වොත් ඇදේට වැටෙනවා. ඒ කියන්නේ අපි හිතමු ඇල කරලා දිව්වා කියලා පුටුව බිම අර සතර මේව කළා තෝ ඒ විදිහට හැවණල්ල වැටෙනවා. ඒ වස්තුවෙන් හැවණල්ල කවදාකවත් වෙන් කරන්නත් බෑ. හැබැයි වස්තුව කියන්නේ හැවණල්ලක් නෙමෙයි. හැබැයි වස්තුව පිහිටන්නේ කොහොමද හැවණල්ලත් එහෙමම තමයි පිහිටන්නේ. ඒ වගේ තමයි අර විඥානේ හිතන ආකාරයට දෘෂ්ටිය හිතන්නේ මොන විදියටද ඒ හිතන විදියටම දෘෂ්ටියත් උපදිනවා. දැන් විඥානේ කියනකොට අර කලින් හිතපු එක නම් බොරුවක් කියලා අර එතනින් උපදින මම ඉන්නවනේ. ඒකෙන් උපදින. එතකොට තේරෙන්නේ ඒකෙන්මනේ දැන් ඒ බොරුවක් කියන හිත උපදිනවත් එක්කම මේ පැත්තේ මමත් උපදිනවා. විඥානේ මම කරා. එතකොට මට තේරෙනවා එතකොට අපිට පේන්නේ මම වෙනම ඉන්නවා. මට තේරුණා දැන් අර කලින් හිතපු එක බොරුවක් කියලා. හරිද? හැබැයි කලින් හිතපු එක බොරුවක් කියලා පෙන්නන විඥානෙම හේවණල්ල වගේ තමයි මම. ඒ හිතන්නේ කොහොමද? ඒ විදිහටම තමයි මෙතන මම හිතන්නේ. හැබැයි අපි හිතන්නේ විඥානේ වරදක් මට වුණා කියලා. හැබැයි වෙලා තියෙන්නේ අරකමයි. අර විඥානේ වරදක් අහුවලා නෙමෙයි. ඒ වරදක් අහුණා කියලා විඥාණයෙන් හිතනකොට ඒ හිතන එකනොත් සක්කායමයි කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි හිතන්නේ අපිට ඇත්ත තේරුණා කියලා. ඒක තමයි පැවැත්ම නේද? කියන්නේ හැදිලාම තියෙනකම තමයි පැවැත්ම නේද? ඒ කියන්නේ ගැලවෙන්න නෙවෙයිනේ හැදිලා තින්නේ නේද? ඔව්.
ඉතින් එතකොට නිතරම අර පේන එකට ඇහෙන එකට ඒ පේන ඇහෙන කියන ඒ පැවැත්ම කවදාකවත් ඒක ගැන කිසිම සැකයක් හිතන්න බෑ. ඒ මොහොතේ හිතන එක මට හරි. ඒ කියන්නේ මේ හිතට හරි කියන්නේ යමක් හිතේ ගැන තෘප්තිමත් හරි කියලා හිතට හරි නම් හිතට ඒක ගැළපෙනවා නම් සැකයක් නැත්තම් ඒකම තමයි මට හරි කියන්නේ. මට ආයේ ඒක සැකයක් නැහැ කියලා අපි කියන්නේ. අය මොකද අරකෙම මං කියවනේ අරකෙම ප්‍රතිබිම්බය කියලා මේ. තේරෙන කමනේ. අර තේරෙන කමෙන්ම තමයි මේ මම ඉන්නවා කියන ඒ තේරීමත් උපදින්නේ. දැන් ඔක හොඳට පේනවනේ. දැන් හීනේ නිදා ගන්නකොට මම ඉන්නවද මම නැද්ද කියන කතාවක්වත් නැහැ. දැන ගැනීමක් කියන එකක් ගැන කතා කරන්න බෑ. හැබැයි බල්ලෙක් හරි පෙනිච්ච ගමන් ඒ මානසිකාරයේ වෙච්ච ගමන් ඒ මොන හරි මෙනෙහිවීම වෙච්ච ගමන් මොකද්ද තේරෙන්නේ? බල්ලත් එක්කම මාත් උපදිනවා. දැන් එතකොට මට තේරෙන්නේ නැහැ බල්ලගෙන්මයි මාත් මේ උපදින්නේ කියලා. ඒක නිසා බලන්නකෝ මේ දෙකක් මේ ඩුවලිටි එක මේ ද්වයතාවයක් නිසා වෙන වැටෙන අමාරුව මේ දෙකක් එකම තැනින් දෙපැත්තක් ඉපදුනා කියලා පේන්නේ නැති කමට මට තේරෙන්නේ මම ඉඳගෙන හීන දකින්නවා කියලා. ඇත්තරම කෝත් දකින්නවා කියලා කියන්න වචනයක්වත් කියන්නත් බෑ. මොකද දකින්නවා කියලා කවුද කියන්නේ මෙතන? ඒකට දකින්නවා කියන කෙනෙක් උපදිනවද? ඒකෙම නිර්මාණයක් නම් කෙනා කියන්නේ. දකින්නවා කියලා වෙනම කෙනෙක් එන්නේ නැහැ නේද? ඉතින් අපිට ඕක අල්ලන්න බැරි නිසා නෙමෙයිද මම වෙනමයි දකින්න දේ වෙනමයි කියලා වෙන් වෙනවා. ඉතින් දැකීමක් විතරයි කියන්නේ ලේසි තැනක් නෙමෙයි. ඒක කෙනෙකුට කටක් කරලා කියන්න පුළුවන් තැනක් නෙමෙයි. හරියට කෙනෙක් දැක්කොත් දැකීම තුලින්මයි මේ මම උපදින්නේ කියලා. හරිද? එතන මම මේ දැකීමෙන් තොරව මේක විග්‍රහ කරන්න මමෙක් ඉඳලා මට දැකීමක් අහුවෙලා නෙමෙයිනේ. එතකොට මේක දැකීම තුලින්ම නම් මම දෘෂ්ටිය තුලින්ම නම් මේ සක්කාය මමත් උපදින්නේ. හරිද? එතකොට කාටද මේක තේරෙන්නේ? දකින්නවා කියලා කාටද තේරෙන්නේ? ඕක දැකීමක් කියලා කවුද නිර්වචනය කරන්නේ? ඇයි අර දැකීම කියන දැන් අපි වෙලා තියෙන්නේ දැන් මමයි දැන් මමුණක් කියලා දෙන්නේ මේක නම් කරගෙනනේ අරක එම් කරගෙනනේ මම කියන්නේ ඒ දැකීම කියන එක අරගෙනනේ මම කියන්නේ දැකීම ගැන ඒකෙන් තමයි මම උපදින්නේ කියලා. එතකොට මං අහන්නේ දැකීමම හොඳට බලන්න මේ මම කියන කෑල්ල අමතක කරලා බලන්න පොඩ්ඩකට. දැකීමම විතර නම් මෙතන උපදින්නේ. මේක දැකීමක් කියලා කාටද තේරෙන්නේ? දැකීමක් කියලා කාටද තේරෙන්නේ? දැන් දැකීම තුලින්මනේ මමත් ඉපදුනේ. නේ? එතකොට මේක දැකීමක් කියලා කාටද තේරෙන්නේ? වෙනම කෙනෙක් ඉන්නවද කවදා? හොඳට දකින්න මෙතන. වෙනම දකින්නවා කියලා එකක් එහෙම ගන්න බෑ නේද? ඒ කියන්නේ. ඔව්. එතකොට මේ දැන් ඔයා ප්‍රශ්නයක් අහන ඕන බලන්න එතෙන්ට කොහොමද අපි මේකට අහු වුනේ කියලා. හරිද? මට අහන්න තියෙන්නේ කවුද මේකට අහු වෙලා තියෙන්නේ? මම අහන්නේ කවුද මේකට අහු වෙලා තියෙන්නේ? මේකට කවුරුවත් කෙනෙක් අහු වෙලා නැහැ. ඒක ටිකක් හොඳට කල්පනා කරන්න ඕන. මේකට කෙනෙක් අහු වෙලා නැහැ. ඇයි?
කෙනා කියන්නේම අර දැකීම තුලින් දැකීමම ප්‍රතිබිම්බයක් කියලා හිතන්නකො ටිකකට. එතකොට කවුද මේ දැන් දැකීම කියන එකේම අර ඡායාවක් නම් මම දැන් මේ දැකීමට කවුරුවත් අහු වුණාද? ඒකෙම ඡායා දැන් පුටුව තියුවොත් පුටුවේමනේ හෙවණැල්ල වැටෙන්නේ. දැන් කියන්න පුළුවන් ද හෙවණැල්ල වෙනයි පුටුව වෙනයි කියලා වෙන් කරන්න පුළුවන්ද කීයටවත්? වෙන් කරන්න බෑ. ඒ කියන්නේ හෙවණැල්ල තියදී පුටුව අයින් කරන්න බෑ. පුටුව තියදී හෙවණැල්ල අයින් කරන්න බෑ. ඔතන බලන්න අන්න ඒ වගේ. හැබැයි හෙවණැල්ල කියන්නේ පුටුව කියලා ගන්නත් බෑ. අන්න ඒ වගේ මේ මමත්. හෙවණැල්ල කියන්නේ පුටුව කිව්වොත් හරිද? එහෙම කිව්වොත් හරිද? ඉතින් එතකොට ඒක තමයි කියන්නේ දැන්. හෙවණැල්ල කියන්නේ පුටුවක් නෙමෙයි. හැබැයි පුටුවෙන් තොර හෙවණැල්ලක් කියන එකක් වෙනම තියෙනවත් නෙමෙයි. එතකොට දැන් පුටුවෙන් වෙන් වෙච්ච හෙවණැල්ලකුත් නෙමෙයි නං. පුටුව කියන්නේ හෙවණැල්ලක් නෙමෙයි නං. දැන් බලන්න ওই දෙකට නොගින් දැන් අන්න අර හෙවණැල්ල වගේ නේද? විස්තරයක් කරන්න බෑ. දැන් හෙවණැල්ලට තේරෙනවද පුටුව කියලා? දැන් හිතන්න. දැන් හෙවණැල්ලට කවදාකවත් පුටුවක් තේරෙන්නේ නැහනේ. හෙවණැල්ල පැත්තෙන් බලන්න. හෙවණැල්ල කියලා හිතේ මෙහෙම හිතන්නකෝ. දැන් අපි බලන උදාහරණයක් ගමු. හෙවණැල්ල කියන හිතේ පුටුව කියලා අදහසක්වත් නැහනේ. එහෙම අදහසක් නැහැ. පුටුව කියන ඒ උපදින අදහස තුළ හෙවණැල්ල කියලා කතාවක් තියෙනවා. එහෙම නැති වුණාට හැබැයි අපිට අර පුටුවේම හෙවණැල්ලයි කියලා අපි ගැට ගහලා තියෙනවා. ඒ ගැට ගහන කමින් ඉන්නේ හරි. ඒ කියන්නේ මේ ගහන්නම බැරි එක. අපි කියන්නේ පුටුවේම හෙවණැල්ල කියලා. පුටුවේම නම් පුටුවමයි නේද? ඒ කියන්නේ නැත්තම් හෙවණැල්ල කියන්නේ පුටුවමයි කියන වගේ අදහසක අපි ඉන්නේ. ඉතින් ඒක තමයි හැදෙනකම නේද? ඒ කියන්නේ හැදෙනකම අපි නිත්‍ය කරලා තියෙන්නේ මෙහෙමමයි හැදෙන්නේ කියලා නේද? අන්න අර සකස් වීම කියන එක අපි දන්නේ නැත්තේ. අර හැදෙනකමක් තියෙනවනේ උතන. අපි කතා කරන්නේ හැදිච්ච දේ අල්ලගෙන. හෙවණැල්ල සහ පුටුව. හැබැයි මේක හැදෙන මූලය දැක්කොත්. හැදෙන මූලය දැක්කොත් මේ කියන දෙයාකාරයට හිතන්න පුළුවන්ද? පුටුව කියන්නේ හෙවණැල්ලටද? එහෙම කියන්නේ නැහැ කවදාවත්. හෙවණැල්ලට පුටුව කියන්නේ නැහැ. පුටුවට හෙවණැල්ල කියන්නේ නැහැ. අපි කියන්නේ පුටුවේ හෙවණැල්ල. එහෙමනේ අපි. නේ. අපිට දැන් මේක ඔන්න බලන්න දැන් දෙයාකාරය විග්‍රහ කරන්න තියෙනවා. පුටුවම හෙවණැල්ලයි කියලා හිතුවත් වැරදි. පුටුවෙන් තොරවම තියෙන එකක් කියලා හිතුවත් වැරදි. ඒ අන්තයට යන්නත් බෑ. ඔය තේරුම් ගැනීම දෙක අරබයා නේද විග්‍රහය කරන්නේම අපි. අපි දැන් විග්‍රහයක් කරනවානේ පුටුව කියන්නේ හෙවණැල්ල කියන්නේ පුටුවක් නෙමෙයි. හෙවණැල්ල කියන්නේ පුටුවෙන් තොරවක් නෙමෙයි. නේ? දැන් එතකොට මේ දැන් ඔය හෙවණැල්ලට එතකොට විග්‍රහයක් දෙන්න පුළුවන්ද කියන්නේ විඥානකින්? ඔය දෙයාකාරයෙන් තොරව වෙනත් ආකාරයකින් තියෙනවද විග්‍රහයක් හෙවණැල්ලට? ඒ ආකාරයෙන් තොරව දැන් දෙන්න බෑ. ඒ දැන් එක්ක පුටුවත් එක්ක තමයි කියන්න වෙන්නේ. පුටුව නිසා කියලා. නැත්තම් පුටුව අයින් කරලා කියනවා. පුටුව අයින් කරලා කියන්නත් ඒ කතාවට යන්නත් බෑ. යන්න බෑ. පුටුව අයින් කරලා හෙවණැල්ල ගැන කතා කරන්න බෑ. හැබැයි හෙවණැල්ල කියන්නේ පුටුව කියලා විස්තර මේ හිතන්න ගියොත් ඒත් වැරදි. ඒත් වරදිනවා. ඒක එතකොට දැන්
ඔය දෙයාකාරයට විග්‍රහයකටම යන්න බැරි තැන. හරි? දැන් ඔය දෙයාකාරෙන්නේ අපි හිතන්නේ. අන්න හරි. අන්න එතන තමයි බාරන්නේ. කියන්නේ අපි හිතනවා නම් හිතන්න පුළුවන් විදි දෙකනේ. ඔව්. එක්ක මේ පුටුවමයි එහෙම නැල්ල කියන්නේ. එහෙම නැත්තම් මේ පුටුව නෙමෙයි. ඉතින් ওই දෙකට ඔය දෙකට යන එකම තමයි මේ විඥානයේ ස්වභාවය. ඉතින් ওই දෙකට යන එකේ වරද අඳුරගන්න එක ඒ යෑම තුලම තමයි අර දෘෂ්ටිය හැදෙන්නේ. මම උපදින්නේ. එක්ක පුටුව මම කියලා පුටුව කියන්නේ හේවණල්ල කියලා ගන්නවා. එහෙම හේවණල්ල කියන්නේ පුටුවමයි කියලා ගන්නවා. නැත්තම් හේවණල්ල කියන්නේ පුටුවෙන් තොරවයි කියලා ගන්නවා. වෙනම ගන්නවනේ. වෙනම. හේතු නැතුව කියලා ගන්නවනේ. ඔව්. ඒකෙන් තොරව ගන්නවා එක්ක ඒකමයි කියලා ගන්නවා. ඒ කියන්නේ මේ විඥාණයෙන් විමසනකොට ඔය දෙයාකාරයෙන් නේද මට හිතන්න දෙයක් තියෙන්නේ ඔය දෙයාකාරය නේද? ඔය දෙයාකාරයෙන් හිතන බවක් තේරිලා නැහැ අපිට. නේ හිතන දේම තමයි ටක් ගාලා අල්ලගන්න. හිතන දේමයි. හරි. ඔය දෙයාකාරයෙන් හිතන කියන එක අහුවෙන්නේ නැහැ. එතකොට මේ කොයි විදියට හිතුවත් ඒකේ වැරද්ද අහුවෙන්නේ නැති නිසා අන්නේ වැරද්ද නොදකින නිසාම හිතන්නේ. අර අන්නේ මොකද කියලා අහුවෙන්නේ? ඒ කියන්නේ අර මෙකනිසම් එක පේන්නේ නැතිකමම නේද? පේන්නේ නැතිකමම හිතන්නේ. එතකොට ඒක නිසාම තමයි අර පුටුව වෙනමයි හේවණල්ල වෙනමයි වගේ තැනක තමයි අපි දැන් මේ අපිට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැනීම තුලින්ම හරියට දැනීම කියන්නේ නිකන් හිතන්නකො පුටුව කියලා. මේක වෙන කියන්නේ විදියක් නෑ. මොකක් හරි ගන්න එපා. පුටුව කියලා ගන්න. ඒකේ දැනීම තුලින්ම නේ අර පුටුව තුලින්මනේ හේවණ ඇත්තට පුටුව නිසාමනේ හේවණල්ල උපදින්නේ. දැන් ඒකනේ ලෝකේ. දැන් ඇත්තටම ලෝකෙට කතා කරන්න වෙන්නේ එහෙමනේ පුටුවක් තියුණොත් හේවණල්ලක් උපදින්නේ. ඒ වගේ හිතන්න දැනීම කියන එක නිසාමනේ මම ඉන්නවා කියලා තේරෙන්නේ. හරි අර පුටුවෙන් හේවණල්ල ඉපදුනා වගේ දැනීම තුලින් මම ඉපදුනා. දැන් කවුද මෙතන විඳින්නේ එතකොට? දැනීමෙම ප්‍රතිනිර්මාණයක් නම් මේ මම කියන්නේ. හරිද? දැනීමක් කියලාවත් කියන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ හරියට දකින්නද? දැන් අපි අවසාන විග්‍රහයකට යනවනේ දැනීමක් විතරයි කියලා. ඒ කියන්නේ කෙනෙකුට විඥානයකට නිකන් තේරෙන කතාවක් නේ ඒකත්. දැනීමක් විතරයි කියලාවත් කියන්නේ කවුද මෙතන? අන්න එතනයි ඔය බාහිදාචර්ය එතන හික්මනකොට ඒ කියන තැනනොත් ඉක්මෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ එතන හික්මෙන්න කියලානේ. එතනත් අර පොඩ්ඩක් හරි තියෙනවා අසිමානේ. තියෙනවා. ඒ දැනීම ගැන දැනීමෙන් හික්මෙන්න හරි දැනීමක් කියලා හරි විග්‍රහයක් තියෙන්නේ. එතනත් දැනීමක් හරි විදියට හික්මන කෙනෙක් පොඩ්ඩක් හරි ඉන්නවා. හරිද? හැබැයි යන්න අර දැනීම කියන තැනම හරියටම ඒකෙන් දැක්කොත් විඳින්නේ කතාවයි විඳීමක් කියන කතාවයි ඉවර වෙනවා. ඇයි මොකද? දැන් දැනීම තුලින්ම නම් කෙනා ඉපදුනේ. දැන් වෙනම කෙනෙක් ඉඳලා දැනෙලද? නෑනේ. අන්න ඒක තමයි අපිට තියෙන ගැටලුව නේද? අපිට ඉපදීම කියන කෑල්ල පේන්නේ නැහැ. ඉපදීම කවදාකවත් තේරෙන්නේ නැත්තේ ඒක කෙනෙකුට අහු වෙන එකක් නෙමෙයි. මොකද ඒ කියන්නේ අරකෙම්ම නම් ඉපදින්නේ මට කවදා අපිට ඒක ඉපදුනහම තේරෙන්නෙම දෙකක් විදියට නා. හරිද? මට තේරෙන්නේ මම ඉඳලා මට දැනුණා වගේ.
මේ කවදාකවත් අර නියම ඉපදීම කියන කාරණේ කවදාවත් අහු වෙනවද? ඒකේ දෝෂයක්. ඒ කියන්නේ මෙන්න මේ දිට්ඨ සුත මුත කියන ඒ දැනීම කියන ඒ දිට්ඨ සුත මුත අතර කියන්නේ අපි ගත්තේ ඒ දැනීම කියන එක තුලින්මයි මේ දෘෂ්ටියත් උපදින්නේ කියන එක අහුවෙන්නේ නැත්තේ මේක අපිට හැම තිස්සෙම දෙකට බෙදිලා වෙන් වෙලා තේරෙන්නේ ඒක ඇරෙන්නේ. ඒ කියන්නේ දැන් අර පෑන් එකේ සද්ද දැන් මට මෙච්චරලා ඇහුන්නේ නැහැ දැන් මම හිතනකොට ඇහෙනවා කියලා ගන්නෙත් ආයි මම ඉඳගෙන හිතලා තමයි අරන් දින අපිට එතන වුණත් තේරෙන්නේ නැහැ පෑන් එකේ සද්ද කියන එක මඤ්ඤණා වීම තුලින් මම ඉපදුනේ කියලා මට මම පෑන් එකේ සද්ද හිතුවයි කියලා තමයි තේරෙන්නේ. අන්න බලන්න මේ දැන ගැනීම තුලින් ඩුවලිටි එකක් අර ද්වයතාවයක් නිර්මාණය වෙන කමින්ම මේකේ අර ඉපදීම කියන එක යෝනියම කියන එක කවදාවත් තේරුම් ගන්න බෑ. මොකද දනවද? ඒ යෝනිය කියන එක දැක්කොත් තේරුම් ගැනීම කියන එක කරන කෙනෙක් මෙතන නිර්මාණය වෙන්නේ නැහැ දැක්කොත්. දැන් හැම වෙලාවෙම අන්නේ එතනේ උපදින තැනම ඒ යෝනියම නොදකින නිසා හැමතිස්සෙම අර දෙකට බෙදෙන ඒක දෙකට බෙදීම නිසා කෙනෙක් වෙනම නිර්මාණය වෙනවා දැනීම පැත්තකින් වෙනම නිර්මාණය වෙනවා. කරන කමක් තියෙනවා එතකොටනේ. ඈ? කරන කමක් තියෙනවා එතකොට. එතකොට අන්න දැනීම ගැන කතා කරන්න මෙතන කෙනෙක් හැදෙනවා. දැනීම බොරුවක් කියන්න පුළුවන්. දැනීම මුලාවක්. එහෙම නැත්නම් දැනීමක් විතරයි කියලා තේරෙන්න පුළුවන්. මේ කාටද දැනීමෙන් ඉපදිච්ච අර ප්‍රතිමූර්තිය තමයි මේ කතා කරන්නේ. දැනීම තුලින්මයි උපදින්නේ අර දෘෂ්ටිය. හරිද? ඒ දෘෂ්ටිය නෙමෙයිද මේ කතා කරන්නේ. ඒ ඉපදිච්ච එයා දන්නේ ඒ දෘෂ්ටිය දන්නේ කය එහෙම නැත්නම් මම දන්නේ ඉපදුනේම මෙතන ඉපදුනේ එකම තැනකින් මේ දෙකට බෙදුන එකක් උනේ මේක නොදන්න කමට මම වෙනම ඉන්නවා කියන දෘෂ්ටියට ගිය ගමන් දැනීම ගැන ඕන විග්‍රහයක් කරන්න පුළුවන්. ඔය කරන සියලු දැනීම ගැන කරන සියලු විග්‍රහ බෝල් පුස් හිස් ඒකයි දැනීමට හරියට හිත තියන්න කියලා කියන්නේ මේ තියෙන දැනීමක් නෙවෙයි. හරියට අර නොදකින්න දැනීම බවින් අන්න හරි. දැනීම ඈ යතු මේ දැනීමට හිත තියන්න කියන්නේ තියෙන දැනීමකට හිත තියන්න කියනවා නෙවෙයි නේද? නෙවෙයි දැනීම බවින් නොදන්න කම නිසා දැනීම බවින් නොදන්න කම නිසා දැනන කෙනෙක් නිර්මාණය වුණා. එතකොට මේ කෙනෙක් මේ දැනීමට හිත තියන්න ගියාට දැනීමකට හිතක් තියන්න බැරි වෙනවා. බෑ මොකද දන්නවද? ඒ හිතක් තියන්නේ කවුද මෙතන? ඒකෙම ප්‍රතිමූර්තියක් නම් මේ මම ආයේ මේකට අමුතුවෙන් හිතක් තියන්න දෙයක් තියනවද එහෙම? ආයෙ තියන්න බෑනේ. ආයෙ තියන්න බෑනේ. අපිනේ දැන් මේ විකෘතියක් හදාගෙන තියෙන දැනීම වෙනමයි මම වෙනමයි කියලා. ඒක නිසා තමයි අපි උත්සාහ කරන්නේ තියෙන දැනීමකට හිත තියන්න. ඒක නිසා ඕක තමයි අර ඉස්සර කියන්නේ ට්‍රේන් එකේ මේ ෂීට් බුක් කරාමයි තියෙන්නේ කියන්නේ ඕක නිසානේ. ඔව්. මොකුත් කරන්න බෑ. දැනීම තුලින්ම නම් මමත් ඉපදුනේ. ආයේ මට දැනීම ගැන මොකුත් කරන්න බෑ. එතකොට ඒක තමයි දැන් මේ දැනීමෙන් දැන් අපි කියනවා දැනීමෙන් හික්මෙන්න. දැන් එතකොට ආයි මේක වැරදියට බුදුහාමුදුරුවෝ කියපුක වැරදියට ගන්න හරි දැනීමක් තියෙනවා. ඒකට මම හික්මුණා නම් හරි. එහෙමනේ ගන්න. හරියට දැනීම කියන තැනටම අර අසාමාන්‍ය නුවණ 100 පිහිටියොත් හරිද? හම්බ වෙන කෙනා අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ අර නොදන්න බව කියන තැනට හරියට සිහිය නුවණ ආවොත් තේරෙනවා මේ දැනීම කියන කතාව නොදැනීමක්වත් දැනීමක්වත් අන්නේ දෙකම හම්බ නොවෙන. එහෙම ගොඩ නොනගිච්ච නූපදිච්ච
ස්වභාවයක් තමයි යථා ස්වභාවය. අපදාන්ත කියන්නේ අවිද්‍යාවමයි ඉන්නේ. හැබැයි යන්නේ එම ගොඩ නොනගිච්ච බව නොදන්නකම නිසා තමයි අපිට මේකේ ගොඩ නැගීමකට අපි ගොඩ නැගීම ඇත්ත වෙලා තියෙන්නේ. දැනීමයි නොදැනීම. දැන් ඒතකොට බලන්න මේ දැනීම හරියට දැක්කොත් අර ඒ උපේක්ෂාව දැක්කොත් අපිට අර වගේ වගක් නැති ස්වභාවය දැක්කොත් ඒ ස්වභාවය තුල දැනීම කියලා කතාවක් ඉපදිලා නැහැ. ගන්න බෑ. ඉතින් එතන දකින්න කෙනාට තේරෙනවා මේ එතකොට දැනෙන්නේ මම කියන කතාව සම්පූර්ණ දෘෂ්ටියක් කියලා පේනවා. අර ජාත්‍යන්තය වගේනේ. ඔව්. එතකොට මෙච්චර කල් අපි අර දැනීමක් තියනවා කියලා ගත්ත කමින් නේද මම කෙනෙක් ඉඳගෙන දැනීම බලන්නේ. බලන්නකො අපි කරන වැඩේ. අර දැනීම කියන ඒක නූපන් අර දැනගන්නම බැරි බව නොදන්න නිසාමයි දැනීම ගැන හිතන්නේ. දැනෙනවා කියලා. දැනීම තේරෙන එක, තියෙන එක. ඒ තේරීම තුලින්මයි මමත් උපදින්නේ. හරි? ඊට පස්සේ අපි කරන්නේ අර මම ඉඳගෙන දැනීමෙන් ගැලවෙන්න හදනවා. එක්කෝ ඔන්න ඔය බොරුවට. ඔව් දැනීමෙන් ගැලවෙන්න හදන. ඒක තමයි මේක වෑයම් කරන්න දෙයක් නැහැ. පිහිටන්නත් බෑ. දැන් ආයේ පිහිටන්නේ මොකේද? දැනීමෙම ප්‍රතිබිම්බයක් නම් මම. දැනීමෙම ප්‍රතිබිම්බයක් නම් ආයේ මේකේ 아무තෙන් පිහිටන්නත් බෑ. මේ පිහිටීමම වරදක්. දැන් මේ දැනීම මත පිහිටලානේ මමත් ඉන්නේ. එහෙම පිහිටන්න බෑ. මොකද දැනීම කියන්නේ මම නෙමෙයිනේ. ඉතින් එහෙනම් මේ මම වෙනම ඉන්නවා කියලා හිතාගෙන දැනීම වෙනම තියෙනවා කියලා හිතාගෙන ගැලවෙන්න හදන එක තවත් මොඩකමක් නෙමෙයිද එතකොට? එතකොට මම බැලුවා මොඩකමක්. දැනීම කියන එක බාරගත්ත කියන්නේ දැනීමම තමයි මම වෙලා තියෙන්නේ. මට ආයේ දැනීම කියන එකේ පිහිටන්න දෙයක් නැහැ. දැනීමම ප්‍රතිබිම්බයක් මම. ඔක දැක්කොත් ආයි මේක එතෙන්ට දෘෂ්ටිය පිහිටන්නත් බෑ. දෘෂ්ටියෙන් ගැලවෙන්න කියලා අමුතුවෙන් වෑයම් කරලා කරන්න දෙයක්වත් නැහැ. කරන්න යන වැඩේ නතර වෙනවා නේ. කරන්න යන එක නතර වෙනවා. ඒකම තමයි මේ ස්වභාවය තුලම තියෙන්නේ. ඒ ස්වභාවය තුලම මේ විකෘතියක් හැදිලා නැත්තම් එතන මොනවද බාර ගන්න තියෙන්නේ මොනවද ප්‍රතික්ෂේප කරන්න තියෙන්නේ. එතන බාර ගන්නවත් බැහැර කරන්නවත් කියන කතාවක් නැහැ. බාර ගන්න දෙයක්වත් නැහැ ප්‍රතික්ෂේප කරන්න දෙයක්වත් නැහැ. ඒ කියන ස්වභාවයෙන් දැන් දැනීම නොදැනීම දෙකම ඒ දැනගන්න බැරි ආයි කියන්න වෙන්නේ ඒ දෙක අල්ලගෙන තමයි දැනගන්න බැරි කියලා. ඒ දෙකක් දැනගන්න බැරියයි කියලාත් අය කියනෝ නේද මේ කතාවක්. ඒ කතාවත් වැරදි. ඉතින් මේක අන්න එකයි කියන්න බෑ කියන්නේ. දැන් මම කිව්වොත් ඒ දෙක දැනගන්න බෑ කියලා අර දැනගන්න බැරි බව නොදන්න නිසාම තමයි මේ දෙකක් හම්බෙලා තියෙන්නේ කතා කරන්න අපිට. අපි අහුවෙච්ච අන්ත දෙක. දැනීම සහ නොදැනීම. හරිද? අන්නේ හම්බෙච්ච දැනීම නොදැනීම අල්ලගෙනම නේද අපි ආයි අර අවිද්‍යාව බලන්න යන්නේ. ඒ දෙක නෑ කියලා. තර ඔකේ අර ඒකාන්තයක් විතරක් බලන්න කියලා අර දැස්සලයි කියන්නේ උච්ඡේදාන්තය බලන්න නොදැනීම කියන කත් දින්න බෑ කියලා දකින්නේ. ඒක හරි එතනින් හරි දැක්කොතින් ආය අනිත් අන්තේ වැටෙනවා කියන වැටෙන නිසා ඒ කියන්නේ. ඔව් ඉතින් මේක ඒකනේ දැන් අපිට අපි ඉන්නේම ශාස්ත්‍රයක නා. ඉතින් එතකොට අපි ඒක ඒ ශාස්ත්‍රයක කියලා අපි දැන් ඇසීම ගමු ඇසීමෙම ඉන්න බව නොදන්න නිසා තමයි සද්දයක් නැති වෙච්ච ගමන් අපි හිතන්නේ ඇහෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි ඒ උදාහරණය හොඳටම තේරෙනවා. අපි ඇසීමක හිටියා ඒ වෙලාවෙත් ඇසීමක ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ. හරි? එතනින් බලන දෙකම පේනවා. ඒ කියන්නේ එතන ඇසීම දන්නේ නැහැ. ඇසීම දැනගන්නත් නැහැ. නොඇසීමක් හම්බ නොවෙච්ච බව දන්නේ නැති නිසා නේද ඇහෙන්නේ නැහැ කියලා කිව්වේ. තේරෙනවද? දැන් එතන සද්දයක් නැති වෙලාවට මම කතා නොකර හිටියෝ
ඇහෙන්නේ නැහැ කියලා කියනවා. ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ අමූලික බොරුවක්නේ. හොඳට ඇහෙන හින්දානේ සද්ද නැති බව තේරෙන්නේ. ඇසීම තියෙන නිසානේ. එහෙනම් ඇසීම තියෙන බව දන්නවද? දන්නවනම් කියනවද ඇහෙන්නේ නැහැ කියන කතාවක්. එහෙම කියන්නේ. අන්න ඒක බොරුවක්. ඇහෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඇසීම කියන එක ගැන ඇසීම කියන එක දන්නේ නැති කමටමයි ඇහෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් ඇහෙන්නේ නැති බවක්ද එතන තිබිලා තියෙන්නේ ඇහෙන බවක්ද? එතන තිබිලා තියෙන්නේ ඇහෙන බවක් නේද? ඇයි? ශබ්ද නැති වෙලෙත් අහගෙන නෙමෙයි ඉඳලා තියෙන්නේ. එතකොට අන්න දෙකම ගිලිහෙනවා. ඒතර දැන් ඇහෙන්නේ නැහැ කියන්නත් බෑ. ඇහෙන්නේ නැහැ කියන්න නැතුව කොහොමද ඇහෙනවයි කියන්නේ? ඔව් දැන් මෙහෙම හිතනකො දැන් ඒකෙන්ම තේරෙනවනේ එතන ඉඳලා තියෙන්නේම ඇහිම තුලනේ. ඒක නොදන්න කමට නේද ඇහෙන්නේ නැහැ කියන්නේ. එතකොට ඒකෙන් තේරෙනව නේද ඇහිම දන්නේ නැහැ කියන එක. ඇහිම ගැන දන්නේත් නැහැ. එතකොට දන්නේ එහෙනම් එතන නොඇසීමක් තිබුණද? එහෙම එකක් තිබුණ නැහැ. එහෙනම් තිබුණ නැති තැනක නොඇසෙනවා කියලා කිව්වේ ඇහෙන්නේ නැහැ කියලා කිව්වෙත් ඒකත් බොරු නේද? එතකොට මේ දෙකම මුසාවාදා නේද? හරියට බලන්න. ඇහෙනවා කියන්නේ මුසාවාදයක්, ඇහෙන්නේ නැහැ කියන්නේ මුසාවාදයක්. මෙහෙනම් මේ මුසාවාද කියන එක නේද ස්වභාවයම? අපි මේ මුසාවාදම නේද අපි මුසාවාදයක්ම නේද නිර්මාණය වෙලා අපි දැන් අපිට ඇහෙනවා ඇහෙන්නේ නැහැ කියන දෙක ඇත්ත වුණා කියන්නේ අපිට මේ දෙකම මුසාවාද කියලා තේරෙන්නේ නැහැ. එතකොට ඒක තමයි අපි දැන් එතකොට ඇහිම දන්නෙත් නැහැ නොවැසීමක් අත්දැකලා නැති බව දන්නෙත් නැහැ. ඒකනේ ඇහෙන්නේ නැහැ කියන්නේ. අන්න හරි. ඒ කියන්නේ එහෙම අතන නෑ කියලා තේරෙන්නේ නේද? අන්න මේ අන්ත දෙක නොදන්න තාක්කල් අපි කරන්නේම මුසාවාද තමයි. අන්ත දෙක නොදන්න තාක්කල් නිර්මාණය වෙන්නෙම මුසාවාද වලින්ම විඥානය උපදිනවා. ඉතින් ඒක නිසානේ ඊට පස්සේ රකින්නේ. දැන් බොරු කියනවා කියලා එකක් කරනවා. බොරු කියන්නේ නැහැ කියලා තව එකක් කරනවා. ඒත් මම මේ කිව්ව අර ඇහෙනවා ඇහෙන්නේ නැහැ කිව්වා වගේ කරනවා කරන්නේ නැහැ කියලා ගන්නෙත් අර විදියටමයි. අර කියන තැන ඇහිම කියන එක 아무තෙන් කරන්න පුළුවන්ද මං අහන්නේ මම කරනවා කියන එකට සම්බන්ධ කරලා පෙන්නන්න. ඇහිම කියන එක 아무තෙන් කරන්න පුළුවන්ද ඉන්නේ මේකේ නම්. ඉන්නේ මේකේ නම් බෑ. ආයි කරන්න දෙයක් නැහැ නේ ඔයාලට ඒකේ. ආයි මම අහන්න නැතුව ඉන්නවා කියලා එකක් කරන්න පුළුවන්ද ඉන්නේ මේකේ නම්. ඒත් බෑනේ. ඒත් බෑ. එහෙනම් කරන්න පුළුවන්ද නොකර ඉන්න පුළුවන්ද? අන්න ක්‍රියාවේ හැටි. අන්න ක්‍රියාවේ ස්වභාවය. කරන්නත් බෑ නොකර ඉන්නත් බෑ. කරන්නත් බෑ නොකර ඉන්නත් බෑ. හැබැයි අපිට තියනව නේද කරන්න පුළුවන් ඕනනම් නොකර ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට ඕන අහන්න පුළුවන් ඕන නොඅහා ඉන්න පුළුවන්. ආන්න තේරෙනවද? කන් දෙකත් එක්කනේ අපිට අපි හිතන දැන් අපිට සද්ද ඇහෙන්න ඕන නැත්තම් මං කන් දෙක වහගන්න ඒකනේ. ඔව්. මට අහන්න නැතුව ඉන්න පුළුවන් කියලා. හැබැයි තේරෙන්නේ නැහැ අර ඇසීම කියන දෘෂ්ටියමයි ඉන්නේ කියලා. කන වහගත්ත වෙලේ. කන වහගත්තත් නේද? කන වහගෙන හිතනවා ඇහුන්නේ නැහැ කියලා. හැබැයි ඇහුන්නේ නැති බවත් කියන්නේත් ආයේ දෘෂ්ටියක් කියලා කවදාවත් තේරෙන්නේ නැහැ. ඇහිම කියන එකේ ඉඳගෙන නේද ඇහෙන්නේ නැහැ කියන්නේ. එතකොට බලන්න. ඒක නිසා තමයි කනට වටනකම හම්බෙන්නේ නේ. ඒ කියන්නේ කනෙන් අපි හිතනවා අන්න හරි. කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් කියලා. ඕන්න නොකර ඉන්න පුළුවන් කියලා. ඉතින් අර ස්වභාවයම තියෙන්නේ අර ස්වභාවය තුලම කරන්න හෝ නොකරන්න කියලා දෙයක් නැහැ.
මේකේ ස්වභාවයම අර අපි කිව්වේ දැන් පෙනීමෙමයි ඉන්නේ කියලා, ඇසීමෙමයි ඉන්නේ කියලා. ඇසීමෙම නම් ඉන්නේ. ආයි අපි ඒක බලන්නෙත් මේකෙන් එගොඩ වෙන්න. එහෙනම් ඒකෙම ඉන්න බව දන්න ඒකෙම නිසා ඉන්නේ. එහෙම ස්වභාවයක 아무තුවෙන් මුකුත් කරන්න හෝ නොකරන්න කියලා කතාවක් නෑ. ඒකෙන් කියන්නේ අපිට මේ ඇසීමක ඉන්නවා කියලා තේරෙන කතාවක් නෙමෙයි. ඒ ඇසීමකම ඉන්නවා කියලා බලන එකෙන් තමයි අපිට පේන්නේ අපි ඇසීමෙම හිටියට ඒක දන්නේ නැතුව ඉන්නේ කියලා. ඒක දැනගන්න බෑ. ඒක තමයි අමාරු කෑල්ල. අමාරු කොටස. ඒක අපි බලන්නේ මේ දැනගන්න බැරි බව සාක්ෂාත් කරගන්න. ඒකෙම ඉන්නකොට ඒක දැනගන්න බෑ කියන කතාව සාක්ෂාත් කරගන්න ඕක බලන්න. නැත්තම් කවුරු හරි හිතන්න හොඳ නෑ ආයෙනම් අපි ඇසීමෙම ඉන්නවනම් එහෙනම් අපි ඇසීම දන්නවා. මේක දකින්නකොට තමයි තේරෙන්නේ මේක දැනගන්න බෑ කියලා. අර මොහොතේ මාළුවට කවදාකවත් වතුර දැනගන්න බෑ වගේ. ඒ කැල්ල අර හොඳට ටිකක් වැටහෙනවා. අර දැන් ඇහෙන්නේ නැහැ කියන්නේ ඇහිමකම ඉන්නවා කියන එක නොතේරෙන කමට නේද කියලා. ඒ කියන්නේ එතකොට තේරෙනවනේ අන්න එතන ඇහිම දන්නේ නැහැ කියලා. ඔව්. දැන් ඇහෙන බව දන්නේ නැහනේ. ඇහෙන බව දන්නේ නැහනේ. කිසිම සද්දයක් නැති වෙලාවට ඇහෙන බවක සද්දයක් නැහැ කියන්නේත් ඇහෙන බවක ඉන්න කමකින් කියන එක දන්නේ නැහනේ. වැටහෙන්නේ නෑ. ඉතින් එතන එහෙනම් ආය අමුතුවෙන් මොකද්ද දැනගන්න තියෙන්නේ? ඇහිම ගැන දැනගන්න පුළුවන්ද? නොඇසීම කියලා එකක් අත්විඳින්න පුළුවන්ද? මං අහන ප්‍රශ්න දෙක හිතන්න. ඇසීම ගැන දැනගන්න පුළුවන්ද? එහෙම දැනගන්න බෑ. ඔව්. එහෙනම් ඒක දැනගන්න බැරි නිසාම නෙමේද ඇහෙන්නේ නැහැ කියලා එකක් අපිට විඳින්න පුළුවන් කියන නිසා අපි හිතනවා ඒ වෙලාවේ ඇහිම නැහැ කියලා. ඒ කියන්නේ ඇත්තද? නැතුව මේ ඇත්තට වෙන එකක් නෙවෙයි නේද? නිකන් අර. ඔව්. ඇහෙන්නේ නැහැ කියන්න පුළුවන්ද එතකොට එතන? නැහැ කියන්නත් බෑ. ඇහෙනවා කියන්නත් බෑ. එහෙනම් මොකද්ද කියන්නේ උතන දැන් තේරුම් ගන්න තියෙන්නේ? ඇහිම කියන්නේ තේරෙන එකක්ද නොඇසීම කියන්නේ අත්විඳින්න පුළුවන් එකක්ද? ඒක තේරෙන්නේ නැහැ. එහෙම බැලුවොත් නම් බෑ තාම. ඉතින් බැරි බවම නෙමෙයි දෙතන පිට නැහැ. බැරි බවම නෙමෙයිද නුවණ එතකොට. එතකොට දැන් ඔයා අහනවනේ මේකට අහුනේ මොකද්ද මොකද කියලා. මේකට. අන්න එතන තියෙන උත්තරේ බැරි බව මේ විඥාණයට කවදාවත් ප්‍රත්‍යක්ෂ නැති නිසා. හැබැයි බැරි බව දැක්කොත් එතන කරන්නේ මොකක්? කරන්න හෝ නොකරන්න කියලා දෙයක් නැහැ. එතන කැලල හොඳයි පොඩ්ඩක්. මේ අහනවා කියන එක කරන්න පුළුවන්ද? අහන්නේ නැහැ කියන එක කරන්න පුළුවන්ද? කරන්න බෑ නේද? දෙකම කරන්න බෑ. ඒ කියන්නේ බැරි තැනට ආවොත් සක්කායට ඉඩක් නැහැ. මට උපදින්න විදියක් නැහැ. ඇයි? අහනවා කියන එකත් කරන්න බැරි බයෙන් ප්‍රත්‍යක්ෂයි. ඇහෙන්නේ නැහැ කියන එකත් කරන්න බැරි එකක්. ඇහෙන්නේ නැහැ කියන එකත් අත්විඳලම නැති. අත්විඳින්න බැරි බව ප්‍රත්‍යක්ෂයි. ඒ විදියට හැදෙන මම සැකසෙන්නේ නැහැ එපා. සැකසෙන්නේ නැහැ. නොඇසීම අත්විඳින්න බැරි එකක් කියන බවින් ප්‍රත්‍යක්ෂ වුණා. එතනින් මම උපදින්නේ නැහැ. අහන්න පුළුවන් කියන බව කරන්න බැරි එකක් කියලා ප්‍රත්‍යක්ෂ වුණොත් එතනින් මම උපදින්නේ නැහැ. එතකොට එහෙනම් මේක කරන්න දෙයක්වත් නැහැ. නොකර ඉන්න දෙයක්වත් නැහැ. දැන් එතකොට මෙතන කාටද ප්‍රත්‍යක්ෂ වෙන්නේ? දැන් මෙන්න මේ වැරදි අවබෝධයෙන් මම ඉපදුනා මිසක් දැන් මේක තේරුම් ගන්න දෙයක් තියෙනවද? තේරුම් ගන්න කෙනෙක් ඉන්නවද? එහෙම කියන්න බෑ. දැන් කෙනෙක් කියලා තේරුම් අරන් තියෙන්නේ අර ඇසීම නොඇසීම දෙකෙන්ම ඉපදිච්ච පුද්ගලයානේ. එතකොට ඒ දෙකම නම් බැරි. පුද්ගලයාට උපදින්න පුළුවන්ද? පුද්ගල දෘෂ්ටියට බෑ උපදින්න.
එහෙනම් අර ඇසීම හෝ නොඇසීම අත්දකින්න බෑ කියලා තේරුම් ගන්නෙ කවුද? මේක ප්‍රත්‍යක්ෂ වෙනකොට. ඒතර තේරුම් ගන්න කෙනෙක් අන්තිමට නෑ. තේරුම් ගන්න කෙනෙක් නැහැ. ඒතකොට තේරුම් ගන්න කෙනෙක් නැති හැදෙන්නේ නැති තැන තේරුම් ගත්ත දෙයක් ගැන කවුද කතා කරන්නේ මේකේ? තේරුම් ගන්න කෙනෙක් උපදින්න බැරි තැනක තේරිච්ච දෙයක් ගැන කතා කරන්න පුළුවන්ද? ඒකයි කියන්නේ මේක නුවණ Tamanටවත් තේරෙන එකක් නෙමෙයි කියන්නේ. නෙමෙයි. අන්න දැන් වැටුණා. නුවණ කියන්නේ Tamanටවත් වැටහෙන එකක් නෙමෙයි. මොකද Taman කියන දෘෂ්ටිය නැති තැන වැටහෙන දෙයක් කියන කතාවකුත් ඉපදිලා නැහැ. මොකද වැටහිච්ච දෙයක් හරි දැනගත්ත දෙයක් හරි කියන කතාව තියෙන්නේ මම කියන දෘෂ්ටියත් එක්කමයි. මම දැනගත්තේ මට වැටුනේ කියලා. හැබැයි අර දෙකම කරන්න බැරි තැනට ප්‍රත්‍යක්ෂ අන්න එතෙන්ට අසාමාන්‍ය නුවණ පිහිටියොත් මට උපදින්න බෑ. එතකොට මට උපදින්න බැරි තැන මට තේරිච්ච දෙයක්වත් මට නොතේරිච්ච දෙයක්වත් කියන කතාවක් නෑ. ඒ කියන්නේ නුවණ ඒ කියන්නේ එතකොට මේක වැඩෙනවා කියන්නේ කෙනෙක් වඩන එකක් නෙමෙයි මේ මාර්ගය. අර කෙනා කියන අර වැරදි විකෘතියෙන් බිහි වෙච්ච කෙනා කියන දෘෂ්ටිය ප්‍රහාණය වන දැක්මක්. අන්නරි දැක්මක් සරල කියන්න පුළුවන් අඩුම වචනේ ඒකට වැටෙන්නේ නැහැ. ඒකට වැටෙන්නේ නැහැ කියන එක විතරයි ප්‍රඥාවෙන්. අන්නරි. ඒකෙන් කියන්න වචන වලින් කියන්න පුළුවන් උපරිම සීමාව මේක හැදෙන විදිය දැකීමම තමයි. දර්ශනයෙන් සසරට නොවැටෙනවා කියන එක විතරයි කියන්න පුළුවන් අවම එකනේ. ඔව්. උපරිම එක. ඔව්. ඒක තුලින් කවුරුවත් කෙනෙක් නොමැටි ඉන්නව නෙමෙයි. කෙනා හැදෙන්නේ නැති කෙනා කියන දෘෂ්ටිය හැදෙන්නේ නැති කමින්ම කෙනා කියන දෘෂ්ටිය හැදෙන්නේ නැත්නම් එතන ඒ කෙනාට තේරෙන දෙයක් කියන කතාව හැදෙන්නේ නැත්නම් මේකෙන් නිවන් දකින්න කෙනෙක් කතාවකුත් නැහැ ඉතින්. ඇයි දැන් මේ පිරිසිදු වීම තුල මේ දැක්ම පිරිසිදු වීම තුල කෙනෙක් ඉන්නවා අර ඇසීම නොඇසීම කියලා ඒ දෙයාකාරයෙන්මනේ කෙනත් ඉපදුනේ. එතකොට ඒ දෙකම අත්දකින්න බැරි කරන්නම බැරි බවින් දැක්කාම කෙනා කියන එකට උපදින්න බෑ. කෙනා කියන එකට උපදින්න බෑ නේද එතන? එතකොට කෙනාට උපදින්න බැරි තැන එතකොට ඒකම නේද මේ නිවනට ඒ දැක්මම නේද නිවනට උපකාර වෙන්නේ පාර කියන්නේ. එහෙනම් කෙනා උපදින්න කෙනත් ඒ කෙනාට තේරෙන දේත් යන්නේ දෙපැත්තම උපදින්න බැරි තැන මේ දැක්ම මනම් මාර්ගය කියන්නේ හරිද? එතන මේකේ අවසානයේ නිවන් කියලා දකින්න කෙනෙක් ඉන්නවද කවදා? එහෙම ඒක ගැලවෙනවනේ. ඒක ගැලවෙනවා. කෙනෙක් ඉඳලා නිවනක් දකින්නම නෙමෙයි දැක්ක. මොකද කෙනා කියන මේ විකෘතියෙන් උපදින කෙනා කියන දෘෂ්ටිය ප්‍රහාණය වෙන දර්ශනයකින් මේකේ කෙලවර මේක කෙනෙකුට තේරෙන දෙයක්වත් දෙයකින් ගැලවෙන කෙනෙක්වත් කියන කතා දෙක නැහැ. කෙනෙකුට යමක් තේරෙන කතාවකුත් නැහැ අවසානයේ. තියෙන දෙයකින් කෙනෙක් ගැලවෙන කතාවකුත් නැහැ අවසානයේ. අවසානයේ අන්න ඒ දෙකෙන්ම නිදහස් නේ. දෙකෙන්ම නිදහස්. දැන් ওই දෙකෙන්නේ අපි හිතන්නේ කෙනෙකුට මේකේ අවසානයේ මොකක් හරි අමුතුම විදියකට මේක තේරෙයි කියලා හිතන එකක්. අන්න ඒකනේ අපි හිතන්නේ ඕකනේ ඔහම හිතාගෙනනේ අපි බලන්නේ. ඔව්. එතකොට මේක වෙන විදියකට මේ දකින්න එක ඒකනේ රහතන් වහන්සේට පේන හැටි වන්නේ. එතකොට මේ පෙනීම වෙන විදියකට පේනේ අවබෝධය වුණාම. හරිද? එතකොට ඒකෙන්ම හැදෙන තව එකක් එහෙනම් මේක වෙනම විදියකට පේනවා කියලා අදහසක් තියෙනවා. අන්නේ වෙනම විදියකට පේන එක තමයි හරි එහෙනම් අන්න අර තේරෙන නිවන. අපි හිතනවා මෙන්න මෙහෙම නිවන අවබෝධ වුණාම නම් පේන්නේ මෙහෙමයි ඇහෙන්නේ මෙහෙමයි කියලා. ඒක විකෘතියකට යන්නේ. අපි අර විකෘතියෙන්ම හදා ගන්නව නිවන කියන එකක්. මෙහෙමයි
මේකේ නැති මේක මේ විදියට නෙමෙයි වෙන්නේ. මෙහෙම නෙමෙයි ඇහෙන්නේ. මෙහෙම නෙමෙයි පේන්නේ. අන්න ඒකයි ඊට පස්සේ නිවනද මඤ්ඤණා කරනවා කියන්නේ. මඤ්ඤණාද මඤ්ඤණා වෙනවා වෙන විදිහකට. මේ අපි හැදිච්ච අපිට අපි මේ මම ඉපදිච්ච විකෘතිය අර හේවණල් ලැබෙනවා වගේ ඒ මම මේ මේ හැදිච්ච විකෘතියෙම හැදිච්ච මම ඒ විකෘතියම නැති තැනක් ගැන වෙනම හිතනවා. ආයි මේකේ නැති බවක් ගැන හිතන්නේ මේ විකෘතිය නැති බවක් ගැන. විකෘතිය නැති බව. විකෘතිය නැති බව ඈ නැති ලෝකයකට හැදෙනවා නේද උපේක්ෂා සාගත අර සංඥාවයටපත් කරලා මේවෙන් තොර තැන. ඒ කියන්නේ අර සංඥාවයටපත් කරලා අසංඥේව. මේව නැති තැන. ආයි නොදන්න කමටම ගහන ගැටයක්ම ඒකත් ආයි. ඔව් නොදන්න කමටම. මේව නැති තැනක් නිවන කියලා හිතා ගන්නවා. පෙනීමක් වෙන්නේ නැති, ඇසීමක් වෙන්නේ නැති කියනකොටම මේවයි නැති බවින් නිවනක් ගැන කල්පනා කරනවා. ඒකම තමයි කියන්නේ නිවන ගැන මඤ්ඤණා කරනවා කියන්නේ. නිවනක් දෙයක් විදියට කල්පනා කරනවා. එතකොට කවදාවත් මේක අන්න එකයි කියන්නේ කෙනෙකුට තේරෙන එකක් නෙමෙයි හැදෙන පුද්ගල දෘෂ්ටිය. කෙනෙකුට තේරෙන එකක් නෙමෙයි දෘෂ්ටිය කියන්නේ. දැන් මොනද පරියාය දැන් අපි එක ආයතන පරියාය ගන්නවා මොකක් හරි සංඥා හරි මොනවා හරි ගන්නවම කිව්වත් ඒක ඔච්චර කිව්වත් මෙන්න දැන් ඔය දැන් මට ගැලපෙන එක ඕක දැන් ඔය විදිහෙන් කතා කරන එක තමයි මට ගැලපෙන්නේ අන්න දැන් ඒක දැන් මට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මහානේ ඇයි කොහොමද වැටුනේ කියන දැනටනේ ඒතර වැටෙන්නේ කොහොමද කියන දෙනින් ඔය උත්තරේ ඔය කියන එකෙන් තමයි එතකොට ඒක ලියෙන්නේ නැතුව අරවැන් ලියෙන්නේ නැහැ. අරව මොනෝ විග්‍රහ කරත් ඔයා ඉතුරු වෙනවා ආයි තව. මම ඉතුරු වෙනවා. මට මෙතන ප්‍රශ්නේ තියෙනවා මම මෙතනින් අහන්න නිසා මම ඉර වෙලා ඉන්න තැන උත්තර දුන්නාම දැන් මාව අර හොඳටම ලිහිලා යනවා. ඔයා ඉවර වෙනවා මේ කියපු විදියට බලුවා. ප්‍රශ්න අහන්න ඔයා ඉතුරු වෙන්නේ නැහැ. ඔයා ඉතුරු අරවැන් බලලා ඔයා ඉතුරු වෙන ඉඳනේ අර ප්‍රශ්නේ තාම ඔයාට තියෙන්නේ. හරියට බැලුවොත් අන්න ඒකයි තමන්ට ඒක ධර්මය හොයද්දී අර තමන්ට මෙම හිතන තැනින්ම තමයි ප්‍රශ්නේ අහන්න ඕනනේ. ඔව්. එතකොට තමයි තමන් දැන් ඔයා අරවැන් බැලුවට ඒ ගැලවෙන්නේ නැහනේ. ඒ ගැලවෙන්නේ නැත්තේ අර විකෘතිය ගැලවෙන්න හදනවා මම ඉඳෙද්දි. ඒකින්ද බලනවා මම කොහොමද මේකට ආවුනේ කියලා. කවදාකවත් ඒකට දෘෂ්ටි ඉඳගෙන දෘෂ්ටිය මේ විකෘතියෙන් හැදිච්ච මම කෙනෙක් ඉඳගෙන කොච්චර කල්පනා කරා අර විකෘතියේ මේ වැරදි බොරුවක් කියලා තේරුණොත් මිසක් තේරෙන්න පුළුවන්. නමුත් ඒ විකෘතියේ බොරුවක් හරි මායාවක් හරි හීනයක් හරි කියලා තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීමත් ආයි දෘෂ්ටියම උපතකට හේතු වෙනවා කියලා කවදාකවත් තේරෙන්නේ ඒකෙන් විග්‍රහයක් වෙන්නේ විග්‍රහයක් විතරයි වෙන්නේ. අර ඔයා ඒ කොයි විදියට බැලුවත් ඒ විග්‍රහයේ අවසානයේ විග්‍රහයෙන් මොනවා හරි දෙයක් විග්‍රහ කළ වැරදි හෝ හරි කියලා වටහා ගන්නවා. හැබැයි මේ වටහාගත්ත කෙනාට දශමයක මොනවත් හානියක් වෙන්නේ නැහැ. ඒ කෙනා එහෙම්මම හොඳට ඉන්නවා. හරිද?